මයිලෝ ස්ටන්ෆීල්ඩ් කියන ඔටිසම රෝගයෙන් පෙළෙන මිනිසෙක් නිව් ජර්සි නගරයේ මාවතක් අසල සිටගෙන මල් කඩයට සිටින කාන්තාවක් දෙස බලා සිටින දර්ශනයකින් කතාව ආරම්භ වෙනවා. මේ අතුරතුර තමන් අවත සිදුවන සිදුවීමල වේලාවන්ට අදාළ සංකීර්ණ ගණනය කිරීම් කිහිපයක් ඔහු සිදු කරන බවක් පේනවා. මගී බස්රථයක්, පාරේ වලක්, වීඩි චිත්‍රශිල්පියෙක් සහ වේගයෙන් ධාවනය වන පාපදිකරුවෙක් ඔහු නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණවලින් පස්සේ ඔහු පාර හරහා ගොස් පාරේ වලට යාබද තැපැල් පෙට්ටියක් මත පෑනක් තබනවා. ඊට සුළු මොහොතකට පසු ඔහු සැලසුම් කළ දාම ප්‍රතික්‍රියාව සිදුවෙනවා. කුලී රථයක් පාරේ වලට උඩින් ධාවනය වන අතර එය පෑන මතට විසිරි එය බිමට වැටෙනවා. මෙය වීදි චිත්‍රශිල්පියාගේ